ශ්‍රී ලංකාවේ කඳුකර මනාලිය සරසන මීදුම් සළුව යටින් ගත වෙවුලන සීතලේ යා හැකි මන නන්දනීය පෙදෙසක් ලෙසින් හෝඩන් තැන්න හඳුන්වන්න පුළුවන්. අතීතයේ මේක මහා එළිය, මහා තැන්න, විල්මන්තලාව, ගෝණ තැන්න යන නමින් හැඳින්වුණා. දෙස් විදෙස් කාගෙත් නෙත් සිත් ආකර්ෂණය කරන මෙම අති සුන්දර භූමි ප්‍රදේශය රොබර්ට් හෝඩන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසු එනම් ක්‍රිස්තු වර්ෂ 1836 දී පමණ ඔහුගේ නමින් හෝඩන් තැන්න ලෙස නම් ලැබුවා. හෝඩන් තැන්න එක්තරා අතකින් පරිසර විශ්වවිද්‍යාලයක්. මෙහි ශ්‍රී ලංකාවට ආවේනික ශාකා සත්ත්ව විශේෂ බොහොමයක් ජීවත් වෙනවා. නෙළුමල් හේතුවෙන් කතා බහට ලක්වුණු හෝඩන් තැන්න බලන්න මෑත කාලයේ ගොඩක් දෙනෙක් හෝඩන් තැන්නට ගිහින් තිබුණා.